Hello කට්ටිය ඉතින් ඔන්න සුබ අලුත් අවුරුද්දක් එන්න ඕන හැමෝටම ඉතින් ඔන්න අලුත් අවුරුද්ද කියන පළවෙනි වීඩියෝ එක අපේ. ඉතින් ඔයගොල්ලෝ බලන්නේ අද මේ අහස්කුරුවේ මතේ තියාගෙන ආයේ පොඩ්ඩක් නෙමෙයි ගොඩක් අහස්කුරුවේ මතේ තියාගෙන මොකද්ද අද කරන්න යන්නේ නාටකම කියලා මෙතන ඉතින් නාටකමක් තමයි ආයේ අපේ වචනෙන් කිව්වොත් සුපිරි විදිහේ වැඩක් තමයි අද කරන්න යන්නේ. ඉතින් එහෙනම් වැඩි කතා බහ මුකුත් ඕනේ අපි කෙලින්ම වැඩේට ගිහින් බලමු අද මොකද්ද වෙන්න යන්නේ කියලා. ඔය ඉතින් අද ඔන්න කරන්න යන්න වෙන්නේ මේක. ඉතින් මම කලින් කිව්වා වගේ මං ගාව මෙතන තියෙන අහස්කුරු ආයේ නිකන් 10ක් 15ක් වගේ පොඩි ගානක් නෙමෙයි ආයේ 100ක් ගෙනල්ලා තියෙනවා. ටිකක් ලොකු ගානක් ඉතින් ලොකෝටම වැඩක් කරන්න තමයි යන්නේ. ඉතින් අපේ 2021 අවුරුද්ද ඉවරලා 2022 අවුරුද්ද පටන් ගත්ත විතරයි තාම මුල් දවස් ටික. ඉතින් අවුරුද්දක් මාරු වෙනවා කියන්නේ එහෙම නිකන් ලේසියෙන් අතාරින්න පුළුවන් වැඩක් නෙමෙයි. අනේ අපි වගේ කට්ටියට ආයේ එක්ස්පෙරිමන්ට් එකකින් සද්දයක් දාලා නිකන් ලොකෝටම සමරන්න ඕනේ වැඩ. හැබැයි වැඩේ කියන්නේ පොඩ්ඩක් පරක් වුණා වැඩේ කරගන්න. දැන් හැබැයි අවුරුද්ද පටන් ගන්න දවස් 4ක් 5ක් ගිහිල්ලා තියෙන්නේ. පොඩි කේස් එකක් ඇවිල්ලා පොඩ්ඩක් අපිට පරක් වුණා වැඩේ කරගන්න. ඒකත් ඉස්සරහදී කියන්නම් මොකද පරක් වුණේ කියලා. එහෙනම් ඉතින් අද කරන්න යන්නේ මේ අහස්කුරු 100ම අපි එකපාර පත්තු කරලා බලන්න යන්නේ මොන වගේ දෙයක්ද වෙන්නේ. අනේ පොල් ගස් වලට ගිහිල්ලා පොල් ගස් ගිනි ගන්න ඊට පස්සේ ලයිට් කම්බි වල වදීද මොන වගේ දෙයක් වෙයිද දන්නේ. අපි කරලා බලමු මොකක්ද වෙන්නේ කියලා. අහස්කුරු 100 මුලින්ම මේකට සෙට් කරගෙන වැඩේ පටන් ගමු. ඉක්මන් කරලා හැන්දෑව වෙන්න කලින් වැඩේ කරන්නත් ඕනේ. පටන් ගමු බරස් ගාලා. එන ඒ විදිහට අපි අහස්කුරු ටික අපි එළියට ගමු මුලින්ම. එන අපි දෙවෙනි එක. ඉතින් මෙන්න තියෙනවා අපේ අහස්කුරු ටික මේ විදිහට. ඊට පස්සේ මේ අහස්කුරු එකින් එක අරගෙන අපි මේ ඇටෝමේ සෙට් කරනවා. මම ඔයාලට මේක ගැන කිව්වේ නැහැ. ඉතින් මේක මම මේ විදිහට එකක් හදාගත්තා අපේ අහස්කුරු 100ම සෙට් කරගන්න. ඉතින් මම මුලින්ම try කරලා බලුවා නිකන් බාල්දියක වගේ නිකන් මොකක් හරි දාලා normal නිකන් ඔය අනිත් පැත්තට තියලා ගින්දර තියලා බලන්න හරියයිද කියලා. ඉතින් වැඩේ හරියන්නේ නැහැ. මම හිතුණා අර එක එක පැති වලට ඕක ගිහිල්ලා ඊට පස්සේ මේ ගෙවල් වලට ගිහිල්ලා මොකද උත්තර හතර වටේ යන්න තියෙන සම්භාවිතාව වැඩි නේ. වගේ බාල්දියක වගේ දාපුවම මේ ඉරටු තියෙන හින්දා මේ පැත්ත මේ ඉරට්ටයක් ගිස්ස අයියේ නැහැ චුට්ටක්වත්. ඒතකොට මෙහෙම තිබ්බම ඔය එහා මෙහා යන්න ඉඩ තියෙනවා ගොඩක් වෙලාවට අහස්කුර. ඉතින් ඒ හින්දා මම මේ වගේ ලස්සන ඇටෝමක් හදාගත්තා. ඉතින් පොඩි පටි කැල්ටියක් ගහලා හක යන ඇන්ටියක් ගහලා මේක ඔයාලා දකින්න ඇති ළඟට කොටු විදිය තියෙනවා. කොටු 100ක් විතර එන විදිය තමයි මම හදලා තියෙන්නේ. හරස් අතර පටි ගහලා දෙපැත්තට. ඉතින් මේක තමයි අපේ අහස්කුර මම දාන්න යන්නේ. මේ විදිහට අපේ අහස්කුර අරගෙන මෙතන නූල මෙහාට එන විදියට ඔහොම තියලා සෙට් කරන්න තියෙන්නේ. මෙන්න මේ වගේ ලෑල්ලක් තියෙනවා මං ගාව හිල් ඉදලා මේ හිල් 100ක් ඉදලා තියෙනවා. ඉතින් මේ ලෑල්ල මෙතනින් දාලා දෙවෙනි තට්ටුවක් විදියට මෙහෙම දාගන්න යන්නේ. එතකොට අපිට එහා මෙහා යන්නෙත් නෑ මේක. ඉතින් ඒ විදිහට තමයි වැඩේ කරන්න යන්නේ. හිතාගෙන ඉන්නේ. ඉතින් ඒක දැන් මේක 100 සෙට් කරලා සෑහෙන වෙලාවක් යයි. කායි ඔය guys ඉතින් ඔන්න අපි දැන් පැයක් විතර ගියාට පස්සේ මෙතන අහස්කුරු ටික ඔක්කොම අපේ මැස්සට සෙට් කරගත්තා. අපි අර කලින් හදාගත්ත ඒ අහස්කුරු සෙට් කරන්න. ඉතින් අහස්කුරු ටික ඔක්කොම මෙතන සෙට් කරලා එකක් දෙයක් නම් ඩැමේජ් වෙච්ච ඒවත් තිබේ. ඒක ටික අයින් කළා දැම්ම. ඉතින් ආයෙ වැඩක් නැහැ ඒවා. ඔක්කොම ටික වගේ සෙට් කරා. අවුලක් නැහැ. දැන් ඉතින් තියෙන්නේ මේ ටික පත්තු කරන්න. තාම නම් කළුවර වලට මදි පත්තු කරන්න. මොකද ඉතින් තාම 6:00 වගේ වෙලාවෙ ඉතින් තාම අහස පේනවා සුදු පාට. මේක මෙතත් තලා ඉතින් කළුවර වෙන්නේ. ඒත් තමයි ලස්සන වෙන්නේ අපි වැඩේ. එහෙනම් ඉතින් අපි තාඩි ගලක් ඉඳලා මේ ටික පත්තු කරලා බලමු. කොහොමද වැඩේ වෙන්නේ කියලා. ආයෙ අපේ අවුරුද්ද කොහොමද අපි සමරන්නේ කියලා සද්දයක් දාලා බලමු මොකක්ද වෙන්නේ කියලා. A few moments later. ඔය guys ඉතින් ඔන්න දැන් අපේ අහස්කුරු සෙට් කරමු. මැස්ස අපි අරගෙන ආව මෙතන එළියට. මොකද ඒක අතන සෙට් වෙන්නේ නැහැ අපේ වැඩේට. අතන නිකන් උස පොඩ වැඩි වගේ තියෙන පොඩ ගස් කොළුත්